iPhone welcome to iPhone Hub YouTube channel එකට අද බලමු iPhone tips සිංහලෙන්ම ඔබට ලේසිව iPhone use කරන්න පුළුවන් විදිය. අපේ channel එක subscribe කරලා තියාගන්න අලුත් tips සහ updates හැම විටම ලැබෙන්න. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ iPhone tips එකක් නෙවෙයි. AI වීඩියෝ එකක් generate කරගන්න ලේසිම ක්‍රමය. මුලින්ම ඔයා ඔයාගේ PC එකට URban VPN software එක download කරලා install කරගන්න ඕන. ඊට පස්සේ ඔයා යන්න ඕන continue free කියලා තියෙනවා. එතනින් click කරලා එතකොට යන්න ඕන. මම කියන්නම් මෙතන VPN එකකින් අපි log වෙන්නේ ඔයාට credits 1000ක ප්‍රමාණයක වීඩියෝ හදන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ 60ක ප්‍රමාණයක් ඔයාට generate කරගන්න පුළුවන් VPN එකකින් log වෙද්දී. මම දැනට දෙන්නම් Kuwait වල. Kuwait වලට VPN එක join කරලා තමයි Flow Lab එකට log වෙන්න තියෙන්නේ. ඔයා VPN එකක් නැතුව log වුණොත් ඔයාට credits හම් වෙන්නේ 100ක ප්‍රමාණයක්. VPN එකකින් ඔයා log වුණොත් ඔයාට credits 1000ක ප්‍රමාණයක් ඔයාට හම් වෙනවා. ඔයා දැන් යන්න ඕන මුලින්ම ඔයාගේ Google search bar එකට. Google search bar එකේ Flow කියලා ඔයා search කරන්න ඕන. ස්පෙලිංස් කිව්වොත් FLOW කියලා ටයිප් කරලා සර්ච් කරන්න තියෙන්නේ. එතකොට ඉහළින්ම එන වෙබ්සයිට් එකට තමයි ඔයාලට ලොග් වෙන්න තියෙන්නේ. හරි. දැන් මේ වීඩියෝ එකේ පෙන්නන ආකාරයට ඔයා Flow කියන වෙබ්සයිට් එකට දැන් ලොග් වෙන්න. ඔයාට මුලින්ම එන ඉන්ටර්ෆේස් එක තමයි create with Flow කියලා icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඉන්නේ ඔයාගේ Google account එක add කරන්න තියෙන්නේ. මෙතන මේ display වෙන icon දෙකම ක්ලික් කරලා right mark එක දෙකම දාන්න ඕන. ඊට පස්සේ ඔයා next දීලා ඉස්සරහට යන්න ඕන. ඊට පස්සේ ඔයා මේ ලිස්ට් එක පහළට ඇදලා continue දීලා ඉස්සරහට යන්න ඕන. හරි. ඔය ටික තමයි ඔයාලට කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට කෙලවරේ පෙන්නනවා Pro කියලා. Pro version එක කියලා මම මේ highlight කරන දන පෙන්නනවා. එතකොට Pro version එකේ තමයි credits 1000ක් දෙන්නේ. මගේ දැනට credits තියෙන්නේ 800යි. මොකද මම මේ site එකට log වෙලා videos create කරලා හරියටම වීඩියෝස් එඩිට් වෙනවද නැද්ද කියලා මම එක්ස්පීරියන්ස් එකක් ගත්ත නිසා තමයි මගේ 800 වෙලා තියෙන්නේ. මට ක්‍රෙඩිට්ස් 1000ක ප්‍රමාණයක් හම්බුණා Pro version එක ගත්ත නිසා. හරි. දැන් අපි බලමු කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. ඔයාට මෙතන text to videos තියෙනවා. එතනින් වීඩියෝ ජෙනරේට් කරන්න frame to videos තියෙනවා. ඔයාට ෆොටෝ එකක් දීලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේ features ගොඩක් තියෙනවා. setting එකක් තියෙනවා. setting එකේ ඔයාට දාගන්න පුළුවන් portrait ද landscape ද කියලා දාගන්න පුළුවන්. ඔයාට ජෙනරේට් කරගන්න ඕන වීඩියෝස් ගන්න මෙතනින් හදාගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාට වීඩියෝ එක කොයි වගේ quality එකකට ගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඒ වගේම මෙතනින් වැය වෙන credit ප්‍රමාණය වෙනස් වෙනවා. credits 10 තියෙනවා, 20 තියෙනවා, 100 තියෙනවා. ඔයාට කැමති quality එකකට වීඩියෝ එකක් ඔයාගේ කැමැත්ත මත ජෙනරේට් කරගන්න පුළුවන්. හරි. දැන් තියෙන්නේ වීඩියෝ එක ක්‍රියේට් කරගන්න තමයි. ඔයාට කැමති විදිහට ඔයාගේ ප්‍රොම්ප්ට් එකක් දෙන්න. ඔයාට කැවෙන්න ඕන විදිහට සවුන්ඩ් බෑග්ග්‍රවුන්ඩ් එක, එතකොට ඔයාගේ කැමරාව තියෙන ඕන විදිය වටේ සියලුම දේවල් ඔයාට ටයිප් කරලා ඔයාට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ChatGPT ගිහලා ටයිප් කරලා ඔයාට වෙනම ක්‍රියේට් කරගන්න පුළුවන්. එතකොට ඔයා සිංහලෙන් කතා කරන voice එකක් නම් ඔයාට ඕන වෙන්නේ ඔයා අනිවාර්යෙන්ම voice දීලා අනිවාර්යෙන් සිංහල කියලා මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට අනිවාර්යෙන් ඒ විදිහට හදා ගන්න ඕන. මොකද සිංහල කියලා දුන්නේ නැත්නම් ඔයාට ඉංග්‍රීසි වලින් හෝ වෙනත් භාෂාවකින් තමයි වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ. ඔයාට voice එක ඉංග්‍රීසි වලින් ඔයා ටයිප් කරලා දුන්නත් ඔයා සිංහලෙන් ටයිප් කරත් ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා එතන වරහන් ඇතුළේ අනිවාර්යෙන්ම සිංහල කියලා දෙන්න මතක් කරලා. මගේ credits 20ක ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවාට පේනවා ඇති මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න. විනාඩි දෙකත් අතර ප්‍රමාණයක් තමයි වීඩියෝ එක ජෙනරේට් වෙන්න යන්නේ. ලොකු වෙලාවක් යන්නේ නැහැ. වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. දැන් අපි බලමු වීඩියෝ එක කොහොමද වෙලා තියෙන්නේ කියලා.
අයිබෝන් welcome to iPhone Hub YouTube channel එකට අද බලමු iPhone tips සිංහලෙන්ම ඔබට ලේසිව iPhone use කරන්න පුළුවන් විදිය. අපේ channel එක subscribe කරලා තියාගෙන අලුත් tips සහ updates හැම විටම ලැබෙන්න. අයිබෝන් welcome to iPhone Hub YouTube channel එකට අද බලමු iPhone tips. වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න එක ඒ තරම් අපහසුතාවයක් නෙමෙයි. ඔයාත් දැනගන්න ඇති දැන් වීඩියෝ එකක් හදන එක ඒ තරම්ම අමාරු දෙයක් නොවන බව. ඔයාට කැමති quality එකකට වීඩියෝ එක save කරගන්න පුළුවන්. GIF එකක් විතර හරි වීඩියෝ එකක් විදිහට හරි වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපි subscribe කරන්න අමතක කරන්න එපා.